ආයිබෝවන් සුබ දවසක් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් අපේ garden එක මේ දවස්වල ලස්සන කරන පොකුරු කූඩළු පාට තියෙනවා. ඉතින් ඔයාලා බලන්නකෝ මගේ වීඩියෝ එක. ඉස්සරහට ලස්සන පොකුරු පාට ඔයාලා දැකලවත් නැති ලස්සන කූඩළු තියෙනවා. මේක මේ දී කූඩළු නෙමේ. කූඩළු එක අර තනිපෙත් එක්කේ පොකුරු කූඩළු එක. ඉතින් ඔයාලා දැකලත් නැතුව ඇති. ඔයාලට පේනව නේද? මේ කූඩළු එකේ මික්ස් වෙලා තියෙන කලර් දෙකක් රෝසයි රතුයි. ඉතින් මේක තනි රෝස ලා රෝස පාට. ඉතින් හරිම ලස්සනක් තමයි garden එකට ගේන්නේ. ඉතින් මේ දවස්වල ඉතින් අපේ garden එක හරිම ලස්සනයි. මේ තියෙන දම් පාට එක මේ දම් පාට පොකුරු එක. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ පාටවල ඉතින් මම නම් ගෙවල්ට ඇත්තටම දැකලා නැහැ. මේ රතු පාට එක නම් ඉතින් ගොඩාක් ගෙවල් වල තියෙනවා. මම ගෙවල් වල ගොඩාක් තියෙනවා දැකලා තියෙනවා රතු පාට පොකුරු එක. අනිත් පාටවල ඉතින් මම දැකලා නැහැ ඇත්තටම. මේ තියෙන්නේ රෝස් පාට. ඉතින් ඒකත් පොකුරු තමයි පොකුරු කූඩළු එක. ඉතින් මේ වගේ තනි පෙත් එක නම් ගෙවල් වල ගොඩාක් තියෙනවා. ඔයාලට පේනවනේ මලුත් ගොඩාක් හැදිලා පොහොට්ටුත් තියෙනවා. ඉතින් මේකේ මල වැටුනහම තමයි ඉතින් මේක කරලෙන්නේ. ඒ වගේ තමයි ඉතින් යට තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් මේ පැල හදාගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ සුදු පාට පොකුරු එක්ක කූඩළු එකේ. ඉතින් හරිම ලස්සනයි. ඇත්තටම සුදු පාට ඉතින් ඒකේ පොකුරු ඉතින් ඇත්තටම හරිම ලස්සනක් තමයි ගේන්නේ garden එකට. මේ තියෙන රෝස පාට එක. ඒක ඉතින් රෝස මලක් වගේ ඔයාලට පේනවනේ. හරියට නිකන් බේබි රෝස මල වගේ. හරිම ලස්සනයි. ඉතින් මේවා ඉතින් උදේම දකිද්දි ඉතින් ඇත්තටම හරිම ආසයි තියෙනවා. මේක නැති රෝස මලක් කියව ඒ වගේම තමයි. එක මේ තියෙන්නේ රෝස පාටයි රතු පාටයි එකතු වෙච්ච කූඩළු මලක් තමයි. මේ තියෙන්නේ දම් පාට. ඒකත් පොකුරු තමයි. මේ තියෙන්නේ රෝස පාට, රතු පාට, තද රෝස පාට තුනක් මික්ස් වෙච්ච කුඩළු මලක් ඔයාලට පේනව නේද? රෝස මලක් වගේ හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම හරිම සතුටුයි ඉතින් මෙහෙම දකිද්දි. ඉතින් අපේ garden එක ඉතින් මේ දවස්වල හරිම ලස්සනයි මේ මල් වලින් පිරලා තියෙද්දි. හරියට නිකන් බේබි රෝස් මලක් වගේ. හරිම ලස්සනයි නේද? ඔයාලට පේනව නේද? ඉතින් මේ තියෙන්නේ ඒ වර්ගයේම පැල තමයි. තාම ඉතින් ඒ පැලවල නම් පොහොට්ටු විතරයි තියෙන්නේ. මේ ඉතින් පාට තුනේ කූඩළු එක. මේ තියෙන්නේ ලා රෝස පාට. මේ තද දම් පාට පොකුරු එක. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා කියලා මම ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම like comment කරන්නත් අමතක කරන්න එපා කියනවා. ඉතින් මේ තියෙන්නේ රතු පාටයි රෝස පාටයි ලා රෝස පාටයි පාට තුන මික්ස් වෙච්ච තවත් කූඩළු පැලයක් තමයි. ඉතින් මේ බලන්න ලස්සන. ඒක නිකන් ඇත්තටම රෝස මල් වගේ. ඉතින් මේ විදිහේ පාට ගොඩාක් ඉතින් අපේ garden එකේ තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේ තියෙන තවත් සුදු පාට එකක්. මේ දවස්වල ඉතින් පොකුරු කූඩළුන් තමයි අපේ garden එක ලස්සන කරන්නේ. ඉතින් පාට ගොඩක් මික්ස් වෙච්ච පොකුරු කූඩළු එකක් තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් like comment කරන්න අමතක කරන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම subscribe කරන්න අමතක කරන්නත් එපා කියනවා. ඉතින් නැවත වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.